ඇත්තටම පෙට්‍රල් මිල සමග සංසන්දනය කරන විට ඉලෙක්ට්‍රික් බයික් එකක් යූස් කරන එක ගොඩක් ලාභදායක වගේම රිපෙයාර් අවමවීම සර්විස් කරන්න අවශ්‍ය නැතිවීම යන හේතු නිසා ඉලෙක්ට්‍රික් බයික් එකක් පාවිච්චි කරන එක ඕගොල්ලන්ට ගොඩක් ලොකු පහසුවක්. ලෝකයේම ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට කෙමෙන් ගමන් කරන යුගයක ලංකාවෙත් බොහෝ ආයතනවලින් ඉලෙක්ට්‍රික් බයිසිකල් ආනයනය කිරීම සිදු කළත් අපි තාමත් ඉලෙක්ට්‍රික් බයික් එකකට මාරු වෙන්න ලොකු බයක් තියෙනවා. හේතුව තමයි ඉලෙක්ට්‍රික් බයික් එකකින් යන්න තියෙන දුර සීමා වීම සහ කෙටි කාලයකින් බැටරි රිප්ලේස් කරන්න වීම සහ ඒ වෙනුවෙන් ලොකු වියදමක් යෙදවීමට අවශ්‍ය වීම. ඒ වගේම ඉලෙක්ට්‍රික් බයික් එකක් පාවිච්චි කරද්දී ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බැටරි රිප්ලේස් කරන ලොකු වියදමක් දරන්න වෙන එක. ඉලෙක්ට්‍රික් බයිසිකල් වලට භාවිතා කරන බැටරි වර්ග හතරක් තියෙනවා. lead acid බැටරි, lead acid graphene බැටරි, lithium ion බැටරි සහ lithium ion phosphate කියන බැටරි වර්ග හතර. lead acid බැටරි වල ආයු කාලය උපරිම අවුරුදු 2ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. lead acid graphene බැටරි වල ආයු කාලය උපරිම අවුරුදු 3ක් වගේ තමයි. lithium ion බැටරි වල ආයු කාලය උපරිම අවුරුදු 4-5ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. lithium ion phosphate කියන බැටරි එක තමයි දැනට තියෙන තාක්ෂණය අතින් දියුණුම සහ වැඩිම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි. මේ බැටරි එක උපරිම අවුරුදු 5-6ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සියලුම බැටරි කාලයක් සමග යන්න පුළුවන් දුර ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. අපේ රටේ ගොඩක් අය ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නේ සෙකන්ඩ් බයික් එකක් විදිහට. අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගේන්නේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ගන්න එක සම්බන්ධව ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම निराකරණය කරන්න ලංකාවේ නිෂ්පාදනය කරන ලංකාවේ පාරවල් වලට ලංකාවේ පාරිසරික තත්ත්වයන් වලට සහ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට යුරෝපීය තාක්ෂණයෙන් හොඳ ක්වොලිටි එකකින් අපේ රටේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් බයික් එකක් ගැන වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න, අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න. මේට අමතරව ඕගොල්ලන්ට මොන හරි දැනගන්න තියෙනවා නම් comment section එකේ comment කරන්න. ලෙන්කා සන්නාමය යටතේ ERC80 කියන මේ ස්කූටර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා මොබිලිටි නැත්නම් SL මොබිලිටි කියන ආයතනය විසින්. අපේ රටේ මාර්ග පද්ධතීන්ට හා දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට ලංකාවේ නිෂ්පාදනය කරපු ස්කූටර් එකක් තමයි ERC80 කියන්නේ. මේ ස්කූටර් එක ලංකාවේ මාර්ග පද්ධතියේ කිලෝමීටර් 50000ක පරීක්ෂාවක් කරලා තියෙනවා. බොරළු පාරවල්, කඳු, පල්ලම්, වර්ෂාව මේ සියලු දේට ඔරොත්තු දෙන විදිහට තමයි මේ බයික් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ බයික් එකේ මෝටරේ කන්ට්‍රෝල් පද්ධතිය ඇතුළු සියලුම ඉලෙක්ට්‍රොනික කොටස් යුරෝපීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කරලා යුරෝපයට යවලා යුරෝපියන් තත්ත්ව සහතිකයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ බයික් එකේ ක්වොලිටි එක සම්බන්ධයෙන් අවිශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ කියන්නේ. මේ ස්කූටර් එක සම්පූර්ණයෙන්ම ඉතාලි තාක්ෂණයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ස්කූටර් එකේ සැකිල්ල ශක්තිමත් යකඩ වලින් සහ බොඩි එක ක්වොලිටි හાર્ඩ් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ස්කූටර් එක මන බඳින පැසිෆ් ස්කූටර් ඩිසයින් එකක් තියෙනවා. මේ ස්කූටර් එකේ පිටත පෙනුම ගැන කතා කළොත් අලංකාරවත් වගේම හොඳ ආලෝකයක් සහිත ඉදිරිපස රවුම් හැඩති LED හෙඩ්ලයිට් එකක් සහ සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. පසුපස කළු පැහැති අලංකාරවත් ඩිසයින් එකකින් ටේල් ලයිට් සහ සිග්නල් ලයිට් නිර්මාණය කරලා තියෙනවා. දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයේ සුවපහසු සීට් එකක් තියෙනවා. ස්කූටර් එකේ මැද හොඳ ඉඩකඩක් තියෙනවා. ඉස්සරහා වම් පැත්තේ මොබයිල් ෆෝන් එක, වතුර බෝතලයක් වගේ දෙයක් දාන්න පුළුවන් කප් හෝල්ඩර් එකක් තියෙනවා. මේ කප් හෝල්ඩර් එකට උඩින් මොබයිල් ෆෝන් charge කරන්න පුළුවන් USB port එකක් තියෙනවා. සාමාන්‍ය ස්කූටර් වල සීට් එකේ යට හෙල්මට් එකක් හෝ බාන්න ගෙන යා හැකි වුවත් මේ ස්කූටර් එකේ සීට් එකේ යට බැටරි ස්ථානගත කරන නිසා බාන්න ගෙන යාමට හැකියාවක් නැහැ. රවුම් හැඩති සාමාන්‍ය සයිඩ් කණ්ණාඩියක් ලැබෙන්නේ. හැන්ඩල් එකේ වම් පැත්තේ හයි ලෝ බීම් ලයිට්, සිග්නල් ඉන්ඩිකේටර්, කෝන් ස්විච් සහ දකුණු පැත්තේ හසාඩ් ලයිට් ස්විච්, පාකින් ලයිට් සහ ගියර් ස්විච් බලා ගන්න පුළුවන්. පාකින් ස්විච් එකෙන් වෙන්නේ ස්කූටර් එක ස්ටාර්ට් කරපු හැටියම සහ ට්‍රැෆික් එකේ ගොඩ වෙලාවක් නවත්තලා තිබුණාම එකපාරටම ඇස්ලරේටර් වෙන්නේ නැහැ. පාකින් ස්විච් එක එක සැරයක් ප්‍රෙස් කරපුවාම තමයි ඇස්ලරේටර් වෙන්නේ. මේක හොඳ ආරක්ෂිත ක්‍රමවේදයක්. මේකේ ස්පීඩ් මෝඩ් තුනක් තියෙනවා. දකුණු පැත්තේ තියෙන ගියර් ස්විච් එකෙන් ස්පීඩ් මෝඩ් වලට මාරු වෙන්න පුළුවන්. ස්පීඩ් මෝඩ් එකේදී පැයට කිලෝමීටර 20ක 30ක වගේ වේගයකොත්, ස්පීඩ් මෝඩ් දෙකේදී පැයට කිලෝමීටර 30ක 45 දක්වා වේගයකොත්, ස්පීඩ් මෝඩ් තුනේදී පැයට කිලෝමීටර 45 සිට 60 දක්වා වේගයකොත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඉස්සරහ සහ පසුපස දෙකටම ඩිස්ක් බ්‍රේක් තියෙනවා.
මේ නිසා සාමාන්‍ය ලොකු ස්පීඩ් එකකදී වුණත් ස්කූටර් එක ආරක්ෂිතව නවත්තා ගැනීමේ හැකියාව තියෙනවා. ලිස්සා යන ස්වභාවය ගොඩක් අඩුයි. ඉදිරිපස සහ පසුපස දෙකටම 90යි 90යි 12 ටයර් සයිස් ලැබෙනවා. මිලිමීටර් 200ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන නිසා වලගොඩලි සහිත බොරළු පාරක වුණත් අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්කූටර් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 100යි. කිලෝ 200ක බරක් ගෙන යන්න පුළුවන්. ස්කූටර් එකේ සම්පූර්ණ හයිට් එක මිලිමීටර් 1370යි. ලෙන්ත් එක මිලිමීටර් 1800යි. විඩ්ත් එක මිලිමීටර් 700යි. අලංකාරාත්මක ෆන්ක්ෂනින් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඩිස්ප්ලේ එකේ සිග්නල් ලයිට් ඉන්ඩිකේටර්, හයි බීම් ලයිට්, බැටරි ලෙවල්, මෝටර් ඉන්ඩිකේටර්, බ්‍රේක් ඉන්ඩිකේටර්, ගමන් කරන ස්පීඩ් එක, කිලෝමීටර් ගාන සහ සිස්ටම් එරර්ස් බලා ගන්න පුළුවන්. බැටරි ඉන්ඩිකේටර් එක බැටරි බාර් 4ක් ඩිස්ප්ලේ කරනවා. බැටරි බාර් 4 දී බැටරි ලෙවල් එක 90ට වැඩියෙන්, බැටරි බාර් 3 දී බැටරි ලෙවල් එක 70ත් 90ත් අතර, බැටරි බාර් 2 දී බැටරි ලෙවල් එක 30ත් 60ත් අතර සහ රතු පැහැති බැටරි බාර් 1 දී බැටරි ලෙවල් එක 10ත් 30ත් අතර ඩිස්ප්ලේ කරනවා. අපි දැන් යමු ලංකාවේ තියෙන වෙනත් ඉලෙක්ට්‍රික් බයිසිකල් වලට නැති ඉලෙක්ට්‍රික් බයිසිකල් සම්බන්ධයෙන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ වෙනුවෙන් මේ ස්කූටර් එක දීලා තියෙන සොලියුෂන් එක මොකක්ද කියන්නේ. මේක තමයි මේ ස්කූටර් එකේ තියෙන විශේෂිතම ලක්ෂණය. මේ ස්කූටර් එකේ බැටරි එකෙන් යන්න පුළුවන් දුර සීමාවක් නැහැ. මේගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ වුණාට පස්සේ ලංකාව වටේම වුණත් ගිහිල්ලා එන්න පුළුවන්. බැටරි එක ලයිෆ් ටයිම් වොරන්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බැටරි වලට කිසිම වියදමක් යන්නේ නැහැ. මේක වෙන්නේ මෙහෙම. SL මොබිලිටි ආයතනය විසින් ලංකාවේ සෑම නගරයකම බැටරි ස්ටේෂන් ස්ථාපිත කරනවා. දැනට ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල බැටරි ස්ටේෂන් හදලා තියෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට දැනට තියෙන බැටරි ස්ටේෂන් ටික සහ ස්කූටර් එකේ සියලුම විස්තර බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ බැටරි එක බැස්සාම ළඟම තියෙන බැටරි ස්ටේෂන් එකේ රුපියල් 250ක් වගේ මුදලකට 100% charge කරපු 100%ක් අලුත් බැටරියක් ගන්න පුළුවන්. ජංගම දුරකථනයේද භාගත කරපු ස්වැප් ඇප් එක හරහා ඔයාලට තප්පර 30ක් ඇතුළත බැටරි එක චේන්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ බැටරි එක නිවසේ charge කරගැනීම සඳහා charger එකකුත් ලැබෙනවා. එතකොට කවදාවත් බැටරි එකේ රේන්ජ් එක පිළිබඳ ප්‍රශ්න නැහැ. සෑම අවස්ථාවකම අපේ ස්කූටර් එකේ තියෙන 100%ක් අලුත් බැටරියක්. ඕවරෝල් ගද්දී ලංකාවේ මාකට් එකේ තියෙන අනිත් ඉලෙක්ට්‍රික් බයික් වලට සාපේක්ෂව මේ ස්කූටර් එක ඉස්සරහින් ඉන්නවා කියොත් නිවැරදි. ඇත්තටම මෙච්චර කාල ඉලෙක්ට්‍රික් බයිසිකල් සම්බන්ධයෙන් තිබ්බ ප්‍රශ්න වලට සෑහෙන පිළිතුරක් ලැබිලා තියෙනවා. දැන් ඉලෙක්ට්‍රික් බයිසිකල් සෙකන්ඩ් වෙහිකල් එකක් විතර පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ලෙන්කා ERC80 ස්කූටර් එක ඔයාලට අත්පිට මුදලට හෝ පහසු ගෙවීම එකමයට මිලදී ගන්න පුළුවන් ගම්පහ මිරිස්වත්ත හන්දියේ තියෙන ලෙන්කා අලවිනියෝජිත පසන් මෝටර්ස් ආයතනය වෙතින්. ඒ වගේම වොරන්ටි ක්ලේම් කරන්න, සර්විස් කරන්න වගේ සියලුම ආෆ්ටර් සර්විස් මෙතනින් කරගන්න පුළුවන්. කන්ටැක්ට් නම්බර සහ අනිකුත් විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අද ගත්තාම ඇත්තටම ලංකාවේ e-බයික් ඇවිල්ලා මොඩල්ස් කීපයක් තියෙනවා. ප්‍රසිද්ධ ඒවා තියෙනවා, සාමාන්‍යව තියෙනවා. මේ බයික් එක ගත්තාම විශේෂයි මේක ලංකාවේ තියෙන එකම බයික් එක තමයි මේකේ ලයිෆ් ටයිම් වොරන්ටි එකක් බැටරි දෙන එකම කම්පැනි මේක තමයි ඔයගලන්ට හම්බෙන්නේ එකම බයික් එකේ සුවිශේෂී ජීවනාවක් එක්ක. අනිත් එක මේකේ ප්‍රයිස් එක වෙන්නේ 3,84,000ක් පමණයි. අනිත් බයික් ගත්තාම හැම දෙයක්ම මෙතන ගොඩාක් ගණන්. නමුත් ලිතියම් මයින් බැටරියක් තියෙන එකම බයික් එක වෙන්නේ මේක තමයි ලෙන්කා ඉලෙක්ට්‍රික් බයික් එක. ඇත්තටම ආෆ්ටර් සර්විස් එකත් මම මෙතනම තමයි කරන්නේ. ඔයගලන්ට එන ප්‍රශ්න වලට ගෙදරදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක මම ගෙදරට ඇවිල්ලා මොබයිල් සර්විස් එකක් හැටියට කරනවා. ඒ වගේම මෙතනට ඇවිල්ලත් ඔයගලන්ට අපේ සර්විස් එක ලබා ගන්න පුළුවන් ආෆ්ටර් සර්විස් එක. ඒ වගේ විශේෂ පහසුකම් ටිකක් අපේ තියෙනවා. NNP ඔටෝමාට් එක එකතු වුණ ඔයගලන්ට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.